ඇත්තටම ගමේ සුන්දරත්වයේ තියෙන්නේ ලස්සන දර්ශනවල විතරක් නෙවෙයි. පුංචි පුංචි දේවල් අපට පරිසරයත් එක්ක එකතු වුනහම ගමේ දර්ශනයට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. ස්වාභාවික පරිසරයත් ගැමි ජීවිතයත් එකට මුසු වෙලා ඇසට සැනසීමක් දෙන හරිම සුන්දර දසුන් නිර්මාණය කරනවා. සරල දේවල් අතරින් මතුවෙන ඒ සුන්දරත්වය තමයි ගැමි ජීවිතයේ සැබෑ ලස්සන මතු කරලා පෙන්නන්නේ. මේ තියෙන්නේ ඒ වගේ තවත් ලස්සන තැනක්. මේ පාරේ යන හැමෝම මේ තැන දකිනවා ඇති. ඒත් කී දෙනෙක් මේ පුංචි ගෙදර දිහා නැවතිලා බලලා තියෙනවද? ගයක් වගේ පෙනුනත් මේකේ පිටිපස්සේ තියෙන්නේ ගොවියෙකුගේ දවස රෑ නොබලා කරන කැපවීමේ කතාවක්. මේ වගේ පුංචි පැල් කොටුවක් හදන්නේ වගාව රැකගන්න ගොවියට පහසුවක් වෙන්න. දවල් කාලයේ අවුවටත් රෑ කාලයේ සීතලටත් මුහුණ දෙමින් වගාවට හානි කරන සතුන්ගෙන් තමන්ගේ අස්වැන්න ආරක්ෂා කරගන්න මෙතන ඉඳගෙන තමයි ගොවියා තමන්ගේ වගාව රැකගන්නේ. අපිට මේක පාරායිනේ තියෙන පුංචි පැල් කොටුවක් විතරක් වුණාට ගොවියට නම් මේක තමන්ගේ මහන්සියේ අස්වැන්න රැකගන්න තියෙන පුංචි බල කොටුවක්. ඇත්තටම ගමේ සුන්දරත්වයේ තියෙන ලස්සන දර්ශනවල විතරක් නෙවෙයි කියලා ඔයාලට දැන් පේනවා ඇති. මේ වගේ සරල ගැමි නිර්මාණවලත් ඒ සුන්දරත්වය හැංගිලා තියෙනවා. ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන සරලව හදලා තියෙන මේ වගේ පැල්කොටු පරිසරයටත් එකතු කරන්නේ ගැමි සුන්දරත්වයක්. අවට පරිසරය එක්ක මුසු වෙලා මිනිසාත් සෝබා ධර්මයත් අතර තියෙන ලස්සන බැඳීමක් අපිට පෙන්눔 කරනවා. ඔයාලට මේ වගේ ලස්සන අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.